දෙනා කතන්දර ගෙදරින්. මම පොට්ටි. බබයි බබි. මම මිහිරි. මම බින්දු. පත්ති. මම කලු. මේ තමයි අපේ කතන්දර ගෙදර. ලාස්සල වගේ අය සිටි ලස්සන සමනලයක් සිටි රජවරු කෙනෙක් වෙන රඟති කතා කියන ගෙදරයි අපගේ. මායාලෝ දෙවියෝ දෙදුන්නේ ආබිලා වාගේ ඉගිලියයි අපේම ලෝකයයි අවවස්ස වීලා ගොරවයි නිනහිලා පායා රංගනා කතා පොතින් කතා කියා දෙන්නම් කියනා කිමයි ළඟ දෙන්නේ කතා ගෙදරට එමුකෝ. කොහොමද මිහිරි? හොඳින් ඉන්නවා. මෙයාලා දෙන්න දැන්ම වැඩ පටන් අරන්. ඉස්කෝලේ වැඩ පොඩක් තියෙනවා. අර සාන සාම හතා ගන්නත් බැරි වුණානේ. කොයි එකද? අර ගමරාලේ කෙනෙක් අක්කර 7ක් ළමයි 4 දෙනෙක් අතර සමානව බෙදන්න කියපු එකද? ඒක තමයි. මටත් අමාරු මේ ගාන හදන්න. තාත්තගේ වැඩේ වුණාට පස්සේ ඇවිත් මට කියලා දෙයි. එහෙනම් අපිටත් අහගන්න පුළුවන් වෙයි. මගේ ඔළුවත් රිදෙනවාද පාඩම් කරලම. මං අහන්නේ හැබැයි මේ ගමරාලට කොහෙන්ද මේ එක එක හැඩේ ඉඩම් ලැබුණේ? ත්‍රිකෝණයි, සමචතුරාශ්‍රයි, සමාන්තරාශ්‍රයි, විජිකෝණාශ්‍රයි මහ කරදරයක්. ඔයාගේ තාත්තා එනකන් අපි අදට විතරක් ඉතිහාසයේ පාඩම කරමුද? ඒකත් හොඳයි. තව හොඳ අදහසක් ආවා. අපි මිහිරිගෙන් කතාවක් අහමුද? ඉගෙන ගන්න හුඟක් දේවල් ඒවයි තියෙනවනේ. ඔව් hina වෙන්නත් පුළුවන් නේ. හොඳයි. එහෙමනම් අර ගණිත ගැටලුවට ගැලපෙන විදිහේ කතාවක් මම කියන්නම්. හොඳින් අහගන්න ඕනේ. ඔන්න මේක දෙන්නෙකුටයි ඉඩමක් ගැන කතාවක්. එකමත් එක රටක හිටියාලු. සහෝදරයෝ දෙන්නේ. එතනින් මමයි දක්ෂයා. පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ මමද කම්මැලිය නැත්තම් මෝඩයා. හරි. එහෙනම් අනිත් පැත්ත. බබී තමයි දක්ෂයා. කලු තමයි කම්මැලියා. ඔයාලම තෝරගත්තේ. හරිනේ. මේක අපි දෙන්නගෙම ඉඩම. හොඳම කොටස ඔයා විතරක් අරගත් එක වැරදීන්. මේක හරියටම සමව බෙදාගත්තොත් හොඳයි නේද? රෝදි හිර වෙලා වගේ. මගේ අස්ව කරත්තේ ගොඩ ගන්න උදව් කරන්න. මුලින්ම මේ කොටස තෝරගත්තේ මමයි. ඒ නිසා දැන් මේකේ අයිතිකාරයා මමයි. තේරුණාද? ඒක හරිනේ. අපි රජතුමාගෙනුත් අහලා බලමු මේක ගැන. පොඩ්ඩක් ඉන්න. ප්‍රශ්නයක් නේද? රජතුමා ඉන්නේ ගැටලු විසඳන්න තමයි. මමයි රජතුමා. දෙකට බෙදා ගන්න යමක් තියෙනවා නම් හොඳ කොටසනොත් නරක කොටසනොත් දෙන්නට සමව බෙදෙන්න ඕනේ. තේරුණාද? දේවයන් වහන්සේ එතකොට මගේ ඉඩම කුඩා වෙනවනේ. හොඳ කොටස දෙකට බෙදුනහම මම හිතාගෙන ඉන්න මගාව කරන්න බැරි වෙනවනේ. තීරණය ඔබට බාරයි. කරුණාකර හොඳ කොටස අයිති වෙන්නේ කාටද කියලා කියන්න. හොඳයි. මං තීරණය කරන්නම්. රජතුමාගේ තීරණයට දෙන්නම කැමති වෙන්න ඕනේ. මම තේරවිල්ලක් අහන්නම්. උත්තරේ හරියට කිව්ව කෙනා දෙනෝම්. හරිද? ඒක හොඳයි. මමයි දක්ෂයා. මට පුළුවන් හරියටම උත්තරේ දෙන්න. ඊට කලින් වැඩක් තියෙනවා. මට මගේ මේ අශ්ව කරත්තේ පාරට ගන්න උදව් වෙනවද? මම රාජකාරියකට යන ගමන් ආවේ. මේක තමයි මම ඔය දෙන්නගෙන් අහන තේරවිල්ල. ලෝකයේ ඇති වඩා වේගවත්ම දේ කුමක්ද? හරි උත්තරේ දෙන කෙනාට මුළු ඉඩමම අයිති වෙනවා. කාලය දෙන්නේ පැය 24යි. යමු. යහපති. මොනවද ඔය තරම් කල්පනා කරන්නේ තාත්තේ? මේකට උත්තරේ කොහෙන් හොයන්නද මන්දා? වේගවත්ම දේ අශ්වයෙක් කිව්වොත් හරියයිද? නෑ නෑ ඊතලෙ වෙන්නේ නැති. මම දන්නෙත් නම් මල්ලි දන්නෙත් නෑනේ. බලමු. හරි උත්තරේ කියන්න අපි දෙන්නටම දුන්නේ හරියටම පැය 24ක් විතරයි. එහෙමනම් ඒ ගැන දැන් හිතන්න එපා. මම කල්පනා කරලා හෙට උදේට උත්තරේ කියන්නම්. හරිනේ? හරි. මම උත්තරේ දන්නවා. තර්කානුකූලව හිතලා බැලුවොත් ලෝකයේ වඩාත්ම වේගවත් දේ තමයි සිතුවිලි. ඔයා දිනනවා. ඔයා හරියටම හරි. මගේ මෝඩ මල්ලිත් මොකක් හරි උත්තරයක් හොයාගෙන ඇති නේද?
දෙන්නම එන්නේ. අවසරයි. මගේ ප්‍රශ්නෙට හරි උත්තරේ හෙව්වද? මම දන්නවා හරි උත්තරේ. ලෝකේ වඩාත්ම වේගවත් එක තමයි ඊතලය. වැරදි. එහෙනම් අශ්වයා නෑ, ඒ උත්තරයත් වැරදි. ඔබ අවසරයි රජතුමනි. මම හොයාගත්ත සුදුසුම උත්තරය. මං ඒක රාසෙන් කියන්නම්. ඇයි ඒක අයියෙන් කියන බැරි උත්තරයක්ද? හොඳයි. මං කල්පනා කරලා අන්තිමට හොයාගත්ත උත්තරය. ලෝකේ වඩා වේගවත්ම දේ තමයි සිතුවිලි. මෙතන තියෙන සිතුවිල්ල තව ටිකකින් ලෝකේ එහා කරවලටම යන්න පුළුවන්. හරියට හරි. ඒක තමයි හරි උත්තරේ. ඔයා දෙනුම්. මුළු ඉඩමම අයිති ඔයාටයි. රජතුමනි, තව එක අවස්ථාවක් මට දෙන්න පුළුවන්ද? එහෙමනම් මේකට හරි උත්තරේ මට හෙටම ඕනේ. මේ සැරේ ප්‍රශ්නේ තමයි ලෝකේ බරින් වැඩිම දේ කුමක්ද කියන එක. ඉතින් දුවේ, ඇයි ඔයා දැම්ම උත්තරේ කියන්නේ නැත්තේ මට? දැම්ම කියන්නේ නැත්තේද? උත්තරේ දැම්ම දැනගත්තොත් ඔයා වහලේ උඩ උඩ විසි වෙන තරමට කෑ ගහවි. මගේ නුවණකාර කෙලිපැටික්කි. හොඳයි එහෙනම් හොයාගත්තද හරි උත්තරේ? මොනවද කියන්න බලන්න මේ ලෝකේ තියෙන දේවල් වලින් බරින් වැඩිම? ඊයන්. වැරදි. එහෙනම් යකඩ? වානේ. එහෙනම් මොකද්ද උත්තරේ? ඔයා හොඳට කල්පනා කරලා බැලුවොත් රජතුමනි, මේ ලෝකේ බරින් වැඩිම දේ තමයි ගින්දර. මොකද කාටවත් ඒක උස්සගෙන ඉන්න බැහැනේ. මේ සැරේත් ඔයා දිනුම්. අනේ රජතුමනි, අවසාන වතාවට මට තව එක අවස්ථාවක් ලබා දෙනවද? හොඳයි, අන්තිම වතාව. උත්තරේ හොයාගෙන හෙට උදෙන්ම එන්න ඕනේ දෙන්නම. තේරුණා නේද? මේ සැරේ විතරයි. හරි උත්තරේ කියන කෙනාටයි ඉඩම. මේක ඔය දෙන්නටමයි කියන්නේ. හොඳින් අහගන්න. සෑම මිනිසෙකුටම අත්‍යවශ්‍ය වැදගත්ම දේ මොකක්ද කියන්න. කොහෙන් හොයන්නද මන්ද මේවට උත්තර? ගෙවල් දොරවල්ද? කෑම බීම. හරි, හම්බ වුණා. මුදල්. හරි. මමයි මේ සැරේ දිනන්නේ මාල්ලි. හොඳයි, දැන් නික්මන් කරලා මේ ප්‍රශ්නේ ඉවර කරමු. මට තව වැඩ ගොඩාක් තියෙනවා. අහපු ප්‍රශ්න තුනෙන් අමාරුම එකට උත්තරේ මම දන්නවා. මේකට හරියන එකම උත්තරේ තමයි මුදල්. වැරදි. එහෙනම් පන්. එහෙනම් බද්ද. රජතුමනි, හරි උත්තරේ හොයාගන්න සෑහෙන්න මහන්සි වුණා. වඩාත්ම අවශ්‍ය දේ තමයි පොළව. නැත්තම් අපිට කකුල් කියලා හිට ගන්න තැනක් නැහැනේ. කාට වුණත් හිට ගන්න කියලා තැනක් තියෙන්න එපාය. හරියට හරි. ඔයා නුවණක්කාරයා. සම්පූර්ණ ඊටම ඔබට පවරන්න මම නියෝග කරනවා. මේක අපි දෙන්න අතරේ තියෙන රහසක් විතරයි. තේරුණාද? මට දැනගන්න ඕන කවුරු හරි උත්තර හොයාගන්න උදව් වුණාද කියන එක. ඇත්ත. හරි උත්තර හොයලා දෙන්න මට මගේ බුද්ධිමත් දුව උදව් වුණා තමයි. එයා නොදන්න දෙයක් නෑනේ ඉතින්. දුවෙක් කිව්වා මං කැමති මේ නුවණක්කාර කුමරිය සමග කතා කරන්න. මොනතරම් දක්ෂ කෙනෙක්ද එයා. ඇය සමග හෙට උදේම මාලිගයට එන්න ඕනි. මම දක්ෂ නුවණැති ගැහැණ්ණමෙක් හොය තමයි ඉන්නේ මගේ රැජින කරගන්න. මාව කසාද බඳින කෙනාට කිසිම අඩුවක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. ඔබතුමා ඊටම හොඳ කෙනෙක් කියලා දන්නවා. ඒත් මේක පුළුවන් වැඩක්ද? ඔබතුමා කිසිම අඩුවක් නැති ලොකු රජ කෙනෙක්. මම දුප්පත් අහිංසක කෙල්ලක් විතරයි. මම දන්නවා දුප්පත්කම ප්‍රශ්නයක් නෙමෙයි මට. මම රජ කෙනෙක්. ඔබට හොඳට නුවණ තියෙනවා. හැබැයි කවදා හරි රජතුමාගේ වැඩවලට ඇඟිලි ගැව්වොත් ආපහු ගෙදර තමයි යන්න වෙන්නේ. තේරුණාද? එහෙම වෙන්නත් පුළුවන්ද? එදාට මට එකම එක දෙයක් ගෙදර ගෙනියන්න අවසර දෙනවද? හරි, පොරොන්දු වෙනවා. හැබැයි එකම දෙයක් විතරයි. මට ඒ ඇති. හරි.
බෑයි කියලා බෑනේ. තව ටික දුරයි. යමු යමු. කවුරු උදව් කරනවද? මොකද මේ? හරි. වාසනාව. අන්න හොරෙක්. ඔහම නවතිනවා. මං දැක්කා. එයා බඩ හොරකම් කළා. සෙබළුනි, ඔය හොරාව වහාම අත්අඩංගුවට ගන්න. කවුද ටික හොරකම් කරගන්නද හිතුවේ? වහාම හිරබාරයට ගන්න. හොඳයි නේද? මතකනේ මුලින්ම මම කිව්වා මගේ වැඩවලට ඇඟිලි ගහන්න එන්න එපා කියලා. ඒත් ඔයා ඒ පොරොන්දුව කඩ කළා. දැන් ඉතින් ගෙදර යන්න කාලය හරි. එහෙමයි රජතුමනි. මම වරද පිළිගන්නවා. අද දවසට විතරක් මට ඉන්න දුන්නොත් හෙට උදේ මම පිටත් වෙන්නම්. මේන් වයින් ටිකක් රජතුමාට පිළිගන්වන්න. රජතුමනි, මේ වයින් හැදුවේ මමයි. මේන් ටිකක් දීලා බලන්න. ඉක්මන් කරන්න. රජතුමාගේ අවශ්‍ය කරත්තේ ගේන්න. කොහෙද? රජතුමනි, දන්නවද? ඔබතුමා දැන් ඉන්නේ මගේ දුප්පත් පැලේ. මං කිව්වා කවුද මාව මේ පැලට ගේන්න අවසර දුන්නේ ඔයාට? ඔබතුමාමයි. මතකද පොරොන්දුවක් වුණා. මම ගෙදර යන දවසේ මොනවා හරි එක දෙයක් අරගෙන යන්න ඉඩ දෙනවා කියලා. ඉතින් මං ඒක කළා. මාලිකාවෙන් පිට වෙනකොට මම අරගෙන ආවේ ඔබතුමා විතරමයි. වරදක් නෑනේ. මගේ නුවණක්කාර දේවිය ආයෙත් වතාවක් නුවණ මට පෙන්නුවා. පොරොන්දුව නම් හරි. මේ රජතුමාට පුළුවන් රටේ ඕනම නීතියක් වෙනස් කරන්න. සියලු දෙනාගේම දැන ගැනීම සඳහායි අද පටන් මමත් මගේ රැජිනත් එක සමානව බලය ඇතුව මෙම රාජ්‍ය පාලනය කරන්න තීරණය කළා. මොකද මේ මෙච්චර ලොකු හිනාවක්? මම දුන්න ගණිත ගැටලු සේරම විසඳලා ඉවරයි වගේ කට්ටිය. අයියෝ නෑ. අපි වෙන දෙයක් ගැනයි කතා කර හිටියේ. ඔව්, අපි තාත්තනකන් හිටිය ගන්ත ගැට්ට විසඳන්න. මොනවා?